අද අපි කතා කරමු ටෙස්ට් කේස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ටෙස්ට් කේස් එකක් කියන්නේ යම්කිසි වූ ෆීචර් එකක් එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකක් අපි ස්ටෙප් කිහිපයක් එක්ක කරන. හිතන්න ඔයා කොහේ හරි ගමනක් ගිහිල්ලා ගෙදරට එනවා ඔයාට ගෙදර දොර ලොක් කරලා තියෙද්දි ඒ දොර අරින්න ඔයාට යතුරු ගන්න වෙනවා. බෑග් එකේ හරි කොහේ හරි ඔයා තියාගෙන ඉන්න තැනකින් එළියට ඊට පස්සේ ඔයාට දොර අරින්න වෙනවා. එතකොට ඔයා හරි අතුරෙන් දොර හරියට අරිනවා නම් දොර හරියට ඇරෙන්න ඕන. දොර ඕපන් වෙලා අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ විදිහට ස්ටෙප් කිහිපයකින් වෙන සිදුවීමක් තමයි අපි මෙතෙන්දි ටෙස්ට් කේස් එකක් කියලා කියන්නේ. එතකොට අපි ටෙස්ට් කේස් එකකට සාමාන්‍යයෙන් ඉන්ක්ලූඩ් කරන්න ඕන දේවල් තියෙනවා ටෙස්ට් කේස් එකේ ID එක. මොකද අපි ටෙස්ට් කේස් එකක් යුනිට්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. තව ටෙස්ට් කේස් එක වෙන්න කලින් වෙන්න ඕන සිදුවීම් කිහිපයක් තියෙනවා. අපේ ගාව යතුරු කොහේ හරි තියෙන්න ඕන සහ අපි ඒ යතුරු තියෙන තැන ගැන දැනගෙන ඉන්න ඕන. ඊට පස්සේ ඒ ටෙස්ට් කේස් එක පාස්ද ෆේල්ද කියලා එකකින් ස්ටේටස් එකක් වෙනවා. ඒ ස්ටේටස් එක ආවට පස්සේ වෙන්න ඕන සිදුවීම් කිහිපයක් තියෙනවා. අපි ගෙදර දොර ඇරලා අපි ඇතුළට යන්න ඕන. අන්න ඒ විදිහට. එතකොට අපි දැන් මේකම ඇප්ලයි කරවොත් වෙබ් ඇප්ලිකේෂන් එකකට හිතන්න ඔයා පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි හරියට දීලා ලොගින් පේජ් එකක ලොග් වෙන්න ගියොත් ඔයා හරියටම පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දෙක දෙනවා නම් ඒ ලොගින් ෆෝම් එකේ තව ෆිල් කරන්න මොකුත් දේවලුත් නැත්තම් ඔයාට හරියටම ලොග් වෙන්න පුළුවන් වෙනවා. එතකොට ඔයා බැරි වෙලාවත් වැරදි පාස්වර්ඩ් එකක් ගැහුවොත් ඔයාට පාස්වර්ඩ් එක අමතක වෙලා හරි මොකක් හරි සිදුවීමක් නිසා ඔයාට ලොග් වෙන්න බැරි වෙනවා. අන්න ඒ විදිහට අපි ස්ටෙප් කිහිපයක් එක්ක කරන ෆීචර් එකක් එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකක් ටෙස්ට් කරන එක තමයි අපි මෙන්න මේ ටෙස්ට් කේස් කියලා හඳුන්වන්නේ. එතකොට ඔයාට QA ගැන මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමති නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. Thank you. and ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් හරි මොකක් හරි අපේ මේ වීඩියෝ එක ගැන හොඳ ඕන නරක ඕනම දෙයක් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නත් පුළුවන්.